ක්‍රිස්ටල් මෙත් අයිස් කියන මත්ද්‍රව්‍ය ලංකාවේ තාරුණ්‍ය වනසන මත්ද්‍රව්‍යයක්. හිට්ලර් පවා ඇබ්බැහි වෙලා හිටපු. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය නිසා මිනිස්සු ඇත්තටම තමන්ගේ ඇඟ ඇතුලේ කෘමීන් ඉන්නවා කියලා හිතලා අම හාරලා සමහරට පිහියෙන් හැම කපාගෙන මේ කෘමීන් ඉවත් කරන්න පවා උත්සාහ කරන අමුතුම මොලේ විකාරයක් කරන මත්ද්‍රව්‍යයක්. ඉතින් මේ මත්ද්‍රව්‍ය ඉතිහාසය සහ මේකට ඇබ්බැහි වුණාම මිනිස්සුෙකුට වෙන්න පුළුවන් හානි මොනවද? ඒ වගේම ඒකෙන් ගැලවෙන්න අපිට එයාට කරන්න පුළුවන් උදව් මොනවද කියලා අපි බලමු. ක්‍රිස්ටල් මෙත් එහෙම නැත්නම් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය ගන්න පුද්ගලයෙක් කොහොමද මේ කියන නරක තත්ත්වයට තමන්ගේ ජීවිතය ඇදදාගන්න කියන එක අපි බලමු. මුලින්ම අපිට සතුට ඇති කරන්න අවශ්‍ය වෙන රසායනික ද්‍රව්‍ය තමයි මොලයෙන් ස්‍රාවය වෙන ඩෝපමීන් කියන රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය සාමාන්‍යයෙන් අපි කැමති කෑමක් වගේ කෑවොත් 100%කින් විතර වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපට ඒක හරහා සතුටක් දැනෙනවා. මිනිස්සෙක් ලිංගික ක්‍රියාකාරකමක නියැලුණොත් 100%කින් විතර මේක වැඩි වෙලා එයාගේ සතුට දෙගුණකින් විතර වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව අපි අයිස් කියන මත්ද්‍රව්‍ය ගත්තොත් එහෙම මේ මත්ද්‍රව්‍ය ගන්න පුද්ගලයෙක්ගේ මේ සතුට 110 ගුණයකින් විතර වැඩි වෙනවා. ඒ කියන්නේ දස ගුණයකින් විතර සතුට වැඩිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා එයාට එදිනෙදා ජීවිතයේ සරල සාමාන්‍ය ක්‍රියාකාරකම් වන අපි සාමාන්‍ය මිනිස්සු සතුට ලබා ගන්න ක්‍රියාකාරකම් වෙන විනෝදාංශ තමන්ගේ පවුලේ අය එක්ක ඉන්න එක එක්ක රස කෑමක් කන එක ඔය වගේ දේවල් වලින් එයාට සතුට ලබා ගන්න බැරි වෙනවා. එයාගේ ඊට අමතරව සතුටට හේතු වෙන රසායනික ද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කරන රිසෙප්ටර්ස් එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහකත් එයාගේ මොලේ මිය යනවා. ඒ නිසා මේ සතුටට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය එයාට දැනෙන්නේ නැති තත්වයකට පවා එයාපත් වෙනවා. ඉතින් ඒ නිසා මෙයාට දිගින් දිගටම සතුට ලබා ගන්න නම් මේ ක්‍රිස්ටල් මෙත් කියන මත්ද්‍රව්‍ය දිගින් දිගටම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒක සරලව අපි කිව්වොත් අපිව බදාගෙන මිනිමරුවෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි එයා බදාගෙන ඉන්නේ. එයා අපිව මරණ බවත් අපි දන්නවා. හැබැයි මේ මිනිමරුව ඇතුලේ තමයි අපේ සතුට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රව්‍ය ගන්න මිනිස්සෙක්ට පේනවා මේ මත්ද්‍රව්‍ය ගත්තොත් මං මිය යන බව මං විනාශ වෙන බවක් දන්නවා. හැබැයි මත්ද්‍රව්‍ය ඇතුලෙන් විතරයි යාට සතුට හොයාගන්න පුළුවන්. සරල සාමාන්‍ය අපේ එදිනෙදා ජීවිතයේ සතුට අත්දකින්න දේවල් වලින් යාට සතුට අත්දකින්නත් බෑ. ඉතින් ඔය කියන ඩිලේමා එකේ එහෙම නැත්නම් ඔය කියන අවස්ථා දෙක ඇතුලේ දෝලණය වෙමින් තමයි යාගේ ජීවිතය ගත වෙන්නේ. මිනිමරුව ඇතුළෙම තමයි යාගේ සතුට තියෙන්නේ. හැබැයි යා මාව මරණ බවත් මම දන්නවා. මට යාගෙන් ගැලවෙන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ওই වගේ භයානක තත්වයකට මිනිස්සෙක් ගිහිල්ලා සොම්බියෙක් තත්වයකට පත් වෙන එක තමයි මේකේ අවසාන කතන්දරය. ඉතින් මේ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක්ගේ ශාරීරික සහ මානසික දෙපැත්තෙන්ම දරුණු වෙනස්කම් එයාගේ ඇතුලේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි මානසික වෙනස්කම් පැත්තට ගියොත් එයාගේ හැලුසිනේෂන් සහ පැරනෝයා කියන අවස්ථා දෙක ඇති වෙනවා. හැලුසිනේෂන්ස් කියන්නේ මනෝභ්‍රාන්ති. අපි උදාහරණයකට ගත්තොත් එහෙම එයාට ඇති වෙන්න පුළුවන් මනෝභ්‍රාන්ති වර්ගයක් තමයි තමන්ගේ හැම ඇතුලේ කෘමීන් කූඹි වගේ අය ගමන් කරනවා දැනෙනවා. ඇත්තටම එයාට දැනෙනවා. ඉතින් ඒ නිසා එයා කල්පනා කරනවා මේ ටික හැම හූරලා හරි මේ සතු ටික අයින් කරන්න ඕනේ කියලා. සමහරට එයා තියුණු ආයුධ එක්ක නියපොතු යොදාගෙන මේවා ටික ඉවත් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම එයාගේ ශාරීරික වෙනස්කම් නිසා එයාගේ තුවාල හොඳ වීමේ ක්‍රියාවලිය සහ